රාබෝන පළවෙනි වතාව. මේ වගේ ලොකේෂන් දැක්කම ටූරිස්ට්ලා එන එක අහන්න දෙයක්ද? තනිකර ඇමසන් ගියා වෙ පේනවද? ආයිබෝවන් ඔන්න ලංකාවට ඇවිල්ලා තනියෙන් එළියට බැස්සේ අද හරියටම දවස් 20කට පස්සේ. ඉතින් අද මං යන්නේ හරියටම තාම අරමුණක් නැහැ කොහෙටද යන්නේ කියලා. හැබැයි මගේ අයිඩියා එකක් තියෙනවා ඩවුන් සවුත් පැත්තට පොඩ්ඩක් යන්න කියලා. ඉතින් තාම මම ඉන්නේ මේ මගේ ගමේ ගමන පටන් ගත්තා විතරයි. මේ දවස් ටිකේ පොඩ්ඩක් අවුවේ ආරෙහිම ඉඳලා පොඩ්ඩක් පාට අවපහැදලා හරි පාටට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගමන පටන් ගන්න දැන් වෙලාව ඇවිල්ලා උදේ 8:52යි. ඉතින් මම ගොඩක් පරක් වුණා මොකද ඊයේ රෑ පොඩක් නිදාගද්දි පරක් වුණා. ඉතින් අයිඩියා එකක් තිබ්බේ නැහැ මෙහෙම තනියෙන් ගමනක් යන්න. අපේ යාළුවෝ සෙට් එකම මම ට්‍රිප් එකක් යන් කියලා සෙට් වෙලා හිටපු ඔක්කොම පොල්ල තිබ්බා. ඉතින් උන්ට එන හතම ගහන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ අපරාධ වැඩ කරන්න එපා. මොකද මගේ බලාපොරොත්තු සුන්නිසුණු කරා මගේ පාප මිත්‍රව ටික අන්තිමට එකෙක්වත් නැහැ. මම බයික් එකේ තනියෙන් යනවා. සාමාන්‍යයෙන් අපි අපේ ගමේ ඉඳන් මොන ගමන ගියත් ආධ්‍යාත්මික දේවල් ගම්වල ගොඩක් තියෙනවා කියලා කට්ටිය දන්නවා. ඉතින් ඔයාලට මේ මෙතන පේන පිටිපස්සේ තියෙන පුල්යාර කෝවිල මම දවල්ට පෙන්නන්න නැති කිරිතුරුව. එතනට අපි පඳුරක් දාලා තමයි ගමනක් යන්නේ. ඒ ගමන අපිට ගිහිල්ලා පරිස්සමෙන් එන්න ආශිර්වාද කරන්න කියලා. ඉතින් ඔයාලට පේනද දැනුත් එක්කෙනෙක් එක්කද වාහන නවත්තලා මේව කරා. ඉතින් මේ වගේ මමත් ගිහිල්ලා මේව කරලා එන්න. මට මේ ලෝන් ට්‍රිප් එකේ ඉන්නකොට GPS මැප් එක බලා ගන්න ඕනේ. ඒකින්ද මේ මගේ තියෙන බයික් එක එකක් හයි කරගන්න උදේ පාන්දර මේ මල්ලිගෙන් අයියා මේ එක හයි කරමු ගම්මන පටන් ගමු. මොකද මම පාරවල් දන්නේ නැහැ. ඒකයි අපි කළා බයික් එකේ තෙල් ගහගමු. දැන් සාමාන්‍ය ලංකාවේ තෙල් 1000ක් ගෙවුවොත් මාරු දුරක් යන්න බෑ. අපි 4000 විතර තෙල් ගහලා බලමු කොච්චර පදිනවද. බලමු ඊට පස්සේ මාතරටම යන්න. එතනනම් තෙල් ලීටර කීයක් තෙල් ලීටර කීයක් යනවද කොහොමදලා කියනවා කියලා බලමු. ගලෙන් බෙදෙන නගරයේ ටවුන් එක නම් පහුවෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ හැම තැනම වෙල්ලේ ආයවත්. ඉතින් මේ පේන පන්සල ඓතිහාසික ගලපිට ගල සුදාන් රජමා විහාරය. ඉතින් මේක හරිම ලස්සනයි. පිට වෙලාවක් තිබුත් අපි මේක බලන්න තියන්. ඉතින් මෙතනින් තමයි මම ගමන ස්ටාර්ට් කරන්නේ. මේ ගමන පටන් ගද්දී අපේ කිලෝමීටර ගාන 36660ක් තියෙනවා. ඉතින් ෆුල් ටැංක් ගහලා තියෙනවා. බලමු කොච්චර තෙල් ප්‍රමාණයක් යනවද මේ ගමනට කියලා. මෙතනින් මැප් එක දාගත්තා. කිලෝමීටර 259ක් තියෙනවා සම්පූර්ණ දුර බයික් එකේ යන්න. මම අද යන්නේ ගලෙවිදුන විනා මෙතන කියන්නේ අපි බෙන්තොටට. බලමු අපිට මේ යන ගමනේදී මොනවද හම්බෙන්නේ. ඉතින් බලමු. ඉතින් දැන් තියෙන උද්දමන තත්ත්වයට එක්ක අපිට කොච්චර වියදමක් මේ ගමනට යනවද. එතකොට ඇත්තට මම මීට කලින් බෙන්තොට ගිහිල්ලා නැහැ. ඉතින් මේ මගේ පළවෙනි වතාව. ගාල්ලට ගිහිල්ලා තියෙනවා. බෙන්තොට මම කියන්නේ මම ගිහිල්ලා නැහැ. අද බලමු අපේ යාළුවෝයක් ඉන්නවා. ඒ කට්ටිය අපිට මොකක්ද දෙන්න සපෝට් එක මොනවද බලන්න තියෙන්නේ. ඉතින් අපේ ගම වගේම ඒ ගමත් ලස්සනයිද කියලා. ඉතින් අද මගේ පාර්ට්නර් තමයි පල්සර් 150 බජාජ්. මේ පේන්නේ රිටිගල කන්ද. ඉතින් ඔයාලා සමහරට මේ කන්ද ගැන අහලා ඇති. මේක ගොඩක් ප්‍රසිද්ධ. එතකොට සංචාරක ආකර්ෂණය තියෙන ඇත්තටම ලස්සන කන්දක්. මේක යන්න ටයිම් එකක් නැහැ. අපි යන්නේ මේ පාර පහු කරගෙන. ඉතින් ළමයි දැන් මං ඉන්නේ හරියටම දඹුල්ල නගරේ. මෙතන ඉඳන් දැන් මං කුරුණෑගලට යන්න ඕන. කුරුණෑගලට කිලෝමීටර් 54ක් තියෙනවා. අවුව පට්ටම කරයි. මේ පාර තමයි ඩේන්ජර්ම පාර. මාර්ගලින් යනවා වගේ. අපි ආයි කුරුණෑගලින් හම්බෙමු. මල්සිරිපුර නගරේ පහු කරලා කුරුණෑගලට යද්දි හම්බෙන වවුල් කැලේ නෙවෙයි කොස් කැලේ. තව පොඩ්ඩක් වැරදිනවා. ඉතින් මේ හරියෙන් ගියපු ඕන කෙනෙක් දන්නවා මේ හරියේ තියෙන රොටි කඩේකින් නොකාපු කෙනෙක් නැහැ. හැබැයි ඉතින් මම නම් අද කන්නේ නැහැ. මොකද මම උදේට කාලා ආවේ. ආයෙන දවසට මේ පැත්තෙන් ඉන්න සෙට්රොත් අපි රොටියක් කමු.
ඉතින් මේ හරියම ලස්සනයි. අර කට්ට කාස්ට් එක අවුවේ ඇවිල්ලා මේ හරියෙන් යනකොට මාර සීතලක් දැනෙන්නේ. ඉතින් මම හරියම ආස තැනක් තමයි මේ තැන. ඉතින් අපි දැන් කුරුණෑගලට ගිට්ටු කරලා ඉන්නේ. කුරුණෑගලෙන් පහුවෙලා අපි ආයෙ හම්බෙමු. කච් එක පොඩ්ඩක් අවුල් ගියා. ඊට පස්සේ ඔන්න හරියටම දැන් මේ පූගොඩින් එකත් හදාගෙන තව කිලෝමීටර් 81ක් තියෙනවා. වෙලාව 15 පසු විනාඩි 20යි. අපි හම්බෙමු ඊළඟට මාතරි නෙවෙයි බෙන්තර. ඔන්න බෙන්තර ගඟ මෙන්න පුතේ බෝඩරේ. අහලා ඇතිනේ බෙන්තර ගඟ කියන එක මේක තමයි අල්ලපු රටේ බෝඩරේ. එන්න ඉතින් අපි අල්ලපු රටේ බෝඩරෙන් යන ගමන් ඉන්නේ. අල්ලපු රට ඇතුළු වුණා. ඉතින් මම දැන් හරියටම ඉන්නේ කොහෙද? බෙන්තොට නගරේ. ඉතින් අද නවතින්නේ හරියට යාළුවෙක්ගේ ගෙදර. මේ වලට පේනවනේ මගේ මොහේ තියෙන මේ තනිකර වාහන වල කාබන්. කළු ගහලා ඉන්නේ දැන් නියම පාරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද නවතින්නේ යාළුවාගේ ගෙදර. දැන් තව කිලෝමීටර් 1.2යි ආයේ ගෙදරට ලඟ වෙන්නේ නැහැ. එයා නම් හැබැයි මෙහෙ නැහැ. යාළුවා දැකලත් ඇති. අපේ පෝලන්තේ ඉන්න යාළුවෙක් රුමේනියාව කලින් ඉඳලා පෝලන්තේ ආපු යාළුවෙක් තිමිර. ඉතින් යාළුවා ගෙදර තමයි මම නතර වෙන්න හදන්නේ. මරු පාට. ඉතින් හරියටම තව කිලෝමීටර් 1.2ක් තියෙන්නේ. යම් එකත් ගෙදරට ගිහලා බලමු. ඒකට මල්ලි එනවා කිව්වා මාව ගන්න. ඉතින් අපි අද දවසේ බලන්න පුළුවන් තැන් කීපයක් තිබ්බොත් බලමු. මම එක්කන් ගියොත් එහෙම නැති වුණොත් අපි හෙට උදේ ඉඳන් ඇවිදින්න පටන් ගමු. එහෙනම් අපි යන් අද නවත්වමු. මට ලොකේෂන් එක. හායි. ඉනිර ගහනවා කෝල්. තිමිරලා ගෙදර ඉඳන් ඔන්න අද ඩිනර් එකක් කරා. මෙතන ආව තිමිර ගානේ අපිට හම්බුණා මොකද්ද? පොඩි ඩ්‍රින්ක් එකක් හම්බුණා. රිෆ්‍රෙෂ්මන්ට් එකක් හම්බුණා. කන්න හම්බුණා යන්. ඒ කියන්නේ වචනයක් තියෙනවා ඒක මට ඉන්නේ නැහැ දැන් මේ වෙලාවේ. මේ අපි ඉන්නේ මේ බෙන්තර සුන්දර බෙන්තර වෙරළ තීරේ හොඳ හොටෙල් එකක. හොඳ හොටෙල් එකක. මේ නයිට් එක රාත්‍රියේ පහන් කරන ගමන් වාටර් ලොකේෂන් ගන්න කරනවා. අපේ යාළුවෙක් ඉන්න යාළුවා අපේ ඉතාලියෙන් ආපු තව සහෝදරෙක් ඉන්නවා. එමීට ගාට එනවා. යා ඔන්න එනවා. යා දෝනිව සංසලා එනවා. දෝනිව සංසනවා කාපු කියලා. එයා අමාත්‍ය ප්‍රසංගමෙක් කෙනෙක්. අමාත්‍ය ප්‍රසංගමේ මොනවාට අද වාහනේ අරන් යනවා. වාහනේ අරන් යන හින්දා අමාත්‍යපයි. ඉතින් අපි තිමිරට තෑන්ක් කරමුනේ. ඔව් තිමිර thank you වාට මේ අපිට මේ මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දුන්නා. ඒකට තිමිර thanks. හරි අපි එහෙනම් හෙට උදේ හම්බෙමු. bye හැමෝටම bye. good morning. ඔන්න බැස් එකක් දීලා කරන බැස් මරින්න වෙනවා. ඔතෙන් ඉන්න තමයි ගත්තේ. මේ පාන්තර මයියොක්ක ගහක් ඉන්නවා නේ. පාසන ඊට පස්සේ ඔන්න තිමිර අම්මා ඒකක් හදලා දුන්නා. ඊට පස්සේ ඒක බිව්ව තාත්තා මට දැන් තම්බලා දෙන්න මඤ්ඤොක් කාලයක් කියලා කිව්වා. එයා තනියෙන් රබර් කපන්න කියලා මම දන්නවනේ යනවා ඒක බලන්න. මේ රබර් කපනවා මම දැකලා. ඉතින් නැවතලා හිටපු ගෙදර යාළුවාගේ ගෙදර හෝම් ස්ටේ.
ඉතින් මෙතන ඉඳන් අපි අද දවසේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා තාම අයිඩියා එකක් නැහැ. තිමිර ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි ගිහිල්ලා බලමු බෙන්තොට කොච්චර ලස්සනද කියලා. ඉතින් උදේට මඤ්ඤොක්කා සමග කට්ට සම්බෝල. ඉතින් බස් අපිට ගියා මොකද්ද? අලිගැට පෙරත් එක කිකුල් දෙයි. මේ කුරුදු නේ තියෙන්නේ. ඒ වගේ ඉතින් මගිද. පාන්දරම මාමාව රබර් කිරි කපන්න. ඉතින් මම අනුරාධපුරේ ගොවි තැන් දැකලා තිබ්බට රබර් කිරි ආශ්‍රිත මොකුත් බං එහෙම මම දැකලම නැහැ. මේ මම හරි කවදා හරි බලන්නම් කියලා තාසාවෙන් හිටපු දෙයක් තමයි. ඉතින් මේ රබර් කිරි උදේ ඇවිල්ලා මාමා කපලා ගියා. ඊට පස්සේ පැයකින් ආය රබර් කිරි එකතු කරන්න යනවා කියලා මට කියපු හින්දා මම කිව්වා එහෙනම් මාත් එන්නම් කියලා. මේ ඉතින් දැන් ඔන්න වැඩේ ආවරයි. ඉතින් ඒකත් දැක්කම හිතෙන්නේ වාජනේ පිරෙන්න රබර් කිරි. දවස් මාමා ගස්සන මදුරුවන්ගෙන කිසි අඩුවක් නැහැ. මේ පේනවනේ මාමා රබර් කිරි කැපුවා මම ලේ දාන්සලා දුන්නා. දවස පටන් ගන්න යන්නේ බෙන්තර ගඟේ ඔරුවකින් පොඩි සවාරියක් දාන්න කියලා හදන්නේ. ඉතින් මේකත් ඉන්ද්‍රගේ යාළුවෙක් වෙච්ච අපේ වෙදා. එහෙම තමයි නම කියන්නේ කියලා කිව්වේ. ඔන්න කාඩ් එක කියලාම කතා කරන්නේ. වෙදා තමයි පිටිපස්සේ ඉන්නේ. ඔරුවේ අයිතිකාරයා ඉන්නවා. ඒ අයියත් අපිට සපෝට් එක දුන්නේ මේක හිමයි කිරීමකින් තොරව. මෙතන එහා පැත්තේ තියෙනවා ටූරිස්ට් හොටෙල් එකක්. ඉතින් අර බෙන්තොට බෝට් සවාරි වලින් ඇවිල්ලා මෙතන තොටුපොලින් නැගලා ටූරිස්ට්ලා මේ හොටෙල් එකට තමයි එන්නේ. ඉතින් මේ හොටෙල් එකේ ඔරුව තමයි අද අපි ගන්න යන්නේ. ඉතින් අද බෝට්ටුවේ රයිඩර් වෙදා එතන රෝස පාට ෂර්ට් එකෙන් ඉන්නේ අපේ බෝට්ටුවේ නෙමෙයි ඔරුවේ අයිතිකාරයා. තියෙන්නේ අපේ වාහනේ. ඉතින් මේ වගේ ලොකේෂන් දැක්කම ටූරිස්ට්ලා එන එක අහන්න දෙයක්ද? තනිකර ඇමසන් ගියා වෙ පේනවද? මගෙත් මරු පාට වැටලා දැන් ඈ. හරි පාට වැටලා තියෙනවා. මේ මොකද්ද පුස්වලක් නේ? පුස්වල. කොහොම සයිස් එක? ඉතින් අපි දැන් ඉන්නේ බෙන්තොට නේද? බෙන්තොට ගඟනේ. බෙන්තර ගඟ. බෙන්තර ගඟේ මේක තමා මේ පැත්තේ බස්නාහිර පළාත, මේ පැත්ත දකුණු පළාත. වෙන් වෙන මායිමේ. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා මට කියන්න කිව්වට වෙදා කියලා. ඉතින් තිමිරගේ යාළුවෙක් ඉතින් වෙදා කියලා තමයි කතා කරන්න කිව්වේ. එයා තමයි අද මාත් එක්ක එකතු වුණේ. ඉතින් මේ ගඟ මෙහෙම තිබ්බට අඩි 50ක් විතර ගැඹුරුයි. මේකෙන් ෆෝන් එකක් එහෙම වටනොත් ඉතින් vlog එකක් මෙතනින් ඉවරයි. දවසක් ඉවරයි. මේ ඉස්සරහින් පේන්නේ හොරවල තොටුපොළ. ඉතින් මේ ගම් දෙකක් මැද්දෙන් ඒ ගම් දෙකට මිනිස්සු යන විදිය තමයි පෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් බස් එතකොට ඒ වගේ ලොකු වාහන පවා මෙතන හුවමාරු වෙනවා. අද පේන්නේ මෙතන හොරවල තොටුපොළ කියලා කියන්නේ ටෙක්නොලොජිය. හිමදුවෙන් පටන්ගෙන බෙන්තර මොහේ කටෙන් අවසන් වෙන බෙන්තර ගඟ තමා මේ. ඉතින් මෙහෙම තිබ්බට මේක අඩි 50ක් විතර ගැඹුරු. ඒක හින්දා තමයි මෙතන අර පාලම් පාරුවෙන් එහා මෙහා යන්නේ මිනිස්සු
පාලමක් ගහන්න බැරි තරම් ගැඹුරු හින්දා ඒ කියන්නේ මේ ගමින් ඇවිල්ලා වටේ තියෙන හොටෙල්ස් වලට ඉතින් මේක මෙහෙම තිබ්බට ඔව් ඉතින් ගොඩක් ටුවරිස්ලා මේ ගඟේ එන්නේ මේ දෙපැත්තේ තියෙන ජෛව විවිධත්වය බලන්නයි. එතකොට මේ ආශ්‍රිතව ඉන්න සත්තු එතකොට ඒ විවිධත්වය බලන්න තමයි එන්නේ. ඉතින් මගේ ජීවිතේ පළවෙනි වතාවට මේ අත්දැකීම ගත්තේ මීට කලින් මෙහෙම ඇවිල්ලත් නැහැ. ඉතින් වෙදාට ගොඩක් ස්තුතියි. අද මාත් එක්ක යන්නාවට තිමිරටත් ස්තුතියි සෙට් කරාට. ඔකට වෙන්දට නම් ගිහලා රාපෝට් එකකින් රා ගහනවා කියලා කිව්වා. ඉස්සරයි. ඉතින් අද එතන රා විකුණන එක නෑ. හැබැයි වෙන තැනකින් රා දෙන කතන්දරයක් කියනවා. රාජුට්ටකුත් බොන්න පුළුවන්. ඉතින් අපි යන් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා තව. ඔව් තව ඉස්සරහට. ඔව් අපි තව ඉස්සරහට යන්න මේක. ඉතින් හරි බය ෆෝන් එක වැටුනොත් එහෙම ඉතින් අදහස් අත්තර ගන්නවා. ඉතින් බහැලා ගන්න අඩි 50 යන්න පුළුවන් එන්න බැරි. ඉතින් වෙලාව 11:29යි. හරියට මීර මුදුන් වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ. පට්ට අවුවක් වැටෙන්නේ. ඒක හරි අමාරුයි. නැත්තම් හවසට මේ ටික මාර ලස්සන ඇති. ඉර බහිද්දි. ඉතින් ඒකෙන්ද අපි වැඩි දුරක් යන්නේ නැහැ. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ ගමන නතර කරනවා. ඉතින් ඒ යන්නේ ලස්සන. යන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට ලස්සනයි. ඉතින් නගත්තුවා රාජුට්ටක් බොන්නේ. මේ තියෙන කිරල. දැන් කොහොමද ගන්නෙ? මේක මේ නමයි. ගෙඩි හදලා ගෙඩියක් කන්න පුළුවන් වල. නෑ ඔයා කන්න නැද්ද? නෑ. මේ අය ගෙඩි අරන් දෙන්න. ගෙඩි හදලා බොන්න. අර බලමු කිරල මොනවා වගේද කියලා. මේ පොත්තරන්නේ? පොත්තරන්නේ? නෑ පොත්තරන්නේ. පොත්ත ගහවත්තම් ගන්න. එන්න පොත්තක් කොහොමද? කහට යන්නේ. කිරල. ඇඹුලක් තියෙනවා කහටයි නිකන් peer වගේ. පන්නකේ හිටියා. ඔව්. මේ තිරිසන්න තුන්දෙනෙක් වගේ තුන්දෙනෙක් පැන්න කෑවා අතල්ලේ. තව තිරිසන්න තුන්දෙනෙක් එකතු වුණා පොට්ටුවට. තිමිරගේ තව යාළුවෝ තුන්දෙනෙක් සෙට් කරා. පාකින් කරන්නේ මොකක්ද මේ බොකෝ මොකක්ද මෙතන ගියේ මීගම් ගඟ මීගම් මොහොතර කියන්න මීගම් මොහොත අතනින් ගඟක් තව ඒක මීගම් ගඟ තව ගඟක් ඕක ඔව් ඒක යනවා මූණමල්වත්තේ පාලම කිව්වහම ලංකාවේ ඩ්‍රොයින් එකේ තියෙනවා මූණමල්වත්තේ පාලම ඒ වෙන ගඟක් ඕක යනවා බස්නාහිරට යනවා ඕක මේ බස්නාහිර දකුණ බෝඩරේ මේ ඔව් වෙන්ගෙන එක ඇයි මෙතන අද බොන්න යන්නේ රා කොරා මේ පොල් රානේ පොල් රා හරි මං ගන්න අනිත් පැත්තෙන් ගත්තයි මම තියන බඩු යාගේ ඉඳාම නිකන් විනෝදයක් ඉන්නවා වගේ නේද තාම අයියගේ නම එතකොට අයියනේ මාමා චමින්ද මාමා චමින්ද මාමයි වේදයි වේද පප්පයි චමින්ද මාමයි ඉතින් රාබොන්න තියෙන මඤ්ඤක්තා නං ඔන්න ගඟේ ඉඳන් රාබොනවා පළවෙනි වතාවට මේ පොල් රා ගහෙන් බාපුවා හොඳ මේක අලවල මම අරන් ආවා
යනකොට තුරුණා මේ එතන බකට් එක දාලා. සුපිරි. මම වීදුරුවක් ගැහුවා එතනින් පළවෙනි එකේ. තව ගහන්නේ කිව්වා මම කිව්වා ඔක ගහපල්ලා ඊළඟ එන එක මට පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. මම කිව්වා යාළුවෙක් ඇවිල්ලා අපේ පුතාගේ යාළුවෙක් ඇවිල්ලා කියලා. ඊට පස්සේ ඊළඟ එක ගෙනාවම ඊළඟ එකෙන් වීදුරුවක් ගැහුවා. ඒක සුපිරි බලනකොට. ඒක තමයි ඔය දැන් පොඩ්ඩක් කට්ට වෙලා. ඉතින් සමහර විට රා පැහැෙනවා. මොකද ඉන්න මාළු జాති ඔක්කොම ඉන්නේ. මේක. මොය කටින් එනවා. කටුමැස්සා මෝරා හිටන් ඉන්න මේ වතුරේ නෑ. මේක පැහැදිලි වෙනවා අඩිය පේන සයිස් එකටම. මේ හරිය තමයි ගඟ ජඹුරම හරිය අතන. ඔන්න උතන ගඟ ජඹුරම මේකේ මම වැඩිකොට දැම්ම අවුරුදු 4ක්. මේකේ අවුරුදු 4ක් වැඩිකොට දැම්මා. ඌදෙන් වතුර මෙහෙට දානවා. දැන් ඒ ටයිම් එකේ තමයි අපි මේ ඉන්නේ. ඒකද ඒ වතුර ගලන ටයිම් එකේ ඉන්නේ. ඔරුව පදින්න ලේසි දැන්. දවසට දෙපාරක් ගඟේ වතුර උඩට හරහට බයි. ඔව් බහිනවා. ඒක තමයි ගඟවල් 3යි මං හිතන්නේ එහෙම තියෙන්නේ. කළු ගඟ තියෙනවා, නිල්බලා තියෙනවා, බෙන්තර තියෙනවා. එහෙම එක්කුත් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් අර පැත්තට දානවා මේ පැත්ත නූදෙන් මේ පැත්තට දානවා. පැයෙන් පැය වෙනස් වෙනවා. හෙට පැයකින් වතුර බැහිල්ල පැයක් ප්‍රමාද වෙනවා. ගැලිල්ල පැයක් ඉක්මන් වෙනවා. අනිත් දවසේ ආයෙත් ගැලිලා අප්‍රමාද වෙන බෑ. ගැලිලා මේ කාලයක් තියෙනවා බාජ්‍ය කියලා ඒකට කියන්නේ ගලන්නේ නැහැ බහින්නේ නැහැ ගඟ එකතැන. එකතැන තියෙනවා. එතකොට තමයි මාළු වල්ලන්න පුළුවන් රිදෙන්න. රිදෙන්නන්න බෑ. ඒක වතුර දවසට ගම් වහිනකොට කහින මොය කරට කිලෝ මිලි දෙකක් ගන්න. සෑහෙන ස්පීඩ් එකකින්. ඒක උඩ පදුරක් ඔය වඩදිය බාදේ සීන් එක නෙවෙයි නේ. ඒකද ආ. වර්ධී බාදී. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා දැවුම් පැණි තලා හෙල් අතරින් නෙංගා මේවා ගලයි මිනිමුතු දිය යටහංගා පොළොව හොඳ තැන්වල ඉස්සර රජුරෝ ඉඳලා තියෙන්නේ. ඔව්. වගා කරගත්තා එහෙමනේ. දැන් වගා කරන් ගන්න දේවල් ඔක්කොම කොළඹට ගෙන ඇල්ලලා කොළඹ ඉන්නවා. අල්ලේගා මන්දිරය කියලා එකක් තියෙනවා. ජනාධිපති මන්දිරය කියලා එකක් තියෙනවා. ඔව්වයි අපි අර හාල් පාරු läගලා ඒව තමයි විලක. මෙහෙ එතකොට ඉතිහාසයක් කියලා බලන්න තියෙනවා සුද්දොන්ගේ කාලේ අර එහෙම මෙහෙට ඇවිල්ලා දුම්ගේ කාලෙත් මහ ලොකු දෙයක් මෙහෙට වෙලා නැහැ. ඔව් පෘතුගීසි ලන්දේසි ඕලන්දාකාරයෝ රට පාලනය කරා. රජ කාලේ අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වගේ ඉවර වෙනවනේ. ඔව් ඊට කලින් ඔක්කොම බෞද්ධ රාජ්‍ය කියන්නේ අනුරාධපුරෙන් එහා පැත්තට. ඔව් ඉතින් එහෙ තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ අර පරාක්‍රම බහු රජුරු අඩිය අංගලට තලලා වැව් හදන්න පටන් අරගෙන එහෙමනේ පොළොව හදාගත්තේ. ඔව්. පොළොව හදාගෙන වැව් ටික හදාගෙන ආවා. නැතුව මෙහි තියච්ච දෙයක් නැහැ. මේක හොඳයි ටූරිසම්. පිට රටින් ඇවිල්ලා බලලා යන්න මේක හොඳයි. ඇත්තට මෙහෙම බලන්න තියෙන්නේ වුණත් ඒ පැත්තේ එන්නේ නැත්තේ. ඔව්. බලන්නකෝ පායන කාලෙකදී උදැල්ලක් ගහන බම්ප් වෙනවා. වහින කාලෙකදී උදැල්ලක් ගහන අඩි 10ක් විතර බහිතයිනේ උදැල්ලෙන් විතර. ඔව් ඔව් දැන් මේ වෙයි කුඹුරු බලන්න. කුඹුරු කරතයි. දැන් සද්දාපිස්ස කියන රජුරෝ මෙහිඳලා තියෙන බෙන්තර. එයාට එයාගේ වලකින් ඉරත් බලන්න. ඒකත් බලා ගන්න ඉවද මම බරකඩු තුවකට උවත් දන්නේ නැහැ. ඌ තමයි මෙහිඳලා. ඉතින් අද බ්ලොග් එකේ වැඩි හරියක් කරේ මම නෙවෙයි චමින්දු මාමා. අපි චමින්දු මාමගේ මේ ෆොටෝ එකක් දාලා අපි ටික තම්බ්නෙල් එක දාලා වීඩියෝ කරමු. ඉතින් චමින්දු මාමට ස්තුතියි දෙනවා මේ අද ගොඩක් දේවල් දන්නේ නැති දේවල් දැනගත්තා. ඉතින් මේ ගොඩක් ස්තුතියි. තමයි ඔරපාලක. ඔව් එයා මොකද උරු ඩ්‍රයිවර්. ඉතින් දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා. ඔන්න අපේ බෝට් ටුවර් එක ඉවරයි. බෝට් නේ උරු ටුවර් එක ඉවරයි. ආපහු කොටුපොල්ට ආවා. ඉතින් බලමු ඊට පස්සේ එතනින් එහාට මොනවද අපේ තියෙන අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා.